මේක නම් මාරම රස පුඩිමක්. ඒ වගේම තමයි කිරිම කිරි රසයි. මේ රසම රස පුඩිම නම් මම ඔයාලට අරගෙන ආවේ අපේ සිංහල අවුරුද්දට. ඉතින් රුපියල් 200ක් වගේ අඩු මුදලක් වියදම් කරලා මේ රසවත්ම පුඩිම හදාගන්න පුළුවන්. පවුලේ ඔක්කොටම ඒ කියන්නේ 8 දෙනෙකුට විතර මේ පුඩිම ප්‍රමාණවත්. අපි එහෙනම් වීඩියෝ එකට ගිහිල්ලා බලමු කොහොමද හදන්නේ. ඒ වගේම තමයි මොනවද ඕන කරන බඩු කියලා. අවශ්‍ය කරන බඩු ලයිස්තුවත් මගේ වීඩියෝ එකට පහලින් මම දාලා තියෙන්නේ. ඔයාලා එතනින් අරගන්න. ඔයා මුලින්ම කිරිමිල්ලීටර් 250ක් අරගන්න. ඔයාට මේකට නැවුම් මෙලකිරි ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් පිටි කිරි ගන්නත් පුළුවන්. මම ගත්තේ දියර කිරි. දැන් සීනි ග්‍රෑම් 100කුත් අරගන්න. බිත්තර දෙකක් අරගන්න. ඉතින් මම ගත්තේ ටිකක් ලොකු බිත්තර දෙකක්. ඉතින් ඔයාලා පොඩි බිත්තර ගන්නව නම් බිත්තර 3ක් අරගන්න. දැන් මම ගන්න දේ අත්‍යවශ්‍යමත් නැහැ. ඉතින් ඔයාලා ගෙදර වැල්ලා තියනවා නම් වැල්ලා තේ හැඳි දෙකකුත් අරගන්න. එතකොට හොඳ සුවඳක් එනවා. ඉතින් වැල්ලා නැත්නම් ඔයාලට පුළුවන් එනසාල් කරාබුනේට 2-3ක් හොඳින් කුඩු කරලා අරගන්න. දැන් අපි කිරි ටික උණු කරගමු. ඉතින් එලකිරි ගන්නකොට අපි හොඳින් උණු කරලා ගන්න ඕනේ. මම ඉතින් ලිපේ තියර වෙරලා හොඳින් නටලා උතුරන තරමට එනකොට ලිපෙන් බා ගන්නවා. මේ වගේ හොඳින් නටලා කිරි ටික හොඳින් උණු වීගෙන එනකොට ඔයාලා මේ විදිහට ලිපෙන් බාලා බෑවට පස්සෙත් විනාඩියක් විතර හැඳි ගා ගන්න. මේ තියෙන්නේ මම පුඩිම හදන භාජනය. මම ඒකට මාජරින් ටිකක් ගාලා ගන්නවා. ඔයාට තෙල් උනත් ගා ගන්න පුළුවන්. ඉතින් ඔයා කැමති භාජනයක් අරගන්න. හැබැයි ප්ලාස්ටික් භාජන ගන්න එපා. ඊළඟට මම වෙනම භාජනයක් අරගෙන මේ බිත්තර දෙක කඩලා දා ගන්නවා. අපි උණු කරගත්ත කිරි ටික අත දාලා අල්ලන්න පුළුවන් තරමට නිවෙන්න ඕනේ. ඒ අතරතුර අපි මේ මිශ්‍රණය හදාගමු. ඊළඟට මම මේකට මැල්ලා තේ හැඳි එකකුත් එකතු කරනවා. පැනිලා වෙනුවට මේ වෙලාවේ ඔයාට එනසාල් කරාබුනේට 2-3ක් කුඩු කරලා දාගන්න පුළුවන්. ඔන්න දැන් මම සීනි ග්‍රෑම් 100ක් මේ බිත්තර මිශ්‍රණයට දාගන්නවා. ඊළඟට දාගත්ත සීනි කැට ටික හොඳින් දිය වෙනකන් බිත්තරත් එක්ක මේ විදිහට විස්ක් එකක් අරන් හොඳින් ගසා ගන්න. විනාඩි 5ක් විතර පෙනෙනකන් ගසා ගන්න. ඉතින් ඔයාට මේ වගේ විස්ක් එකක් නැත්නම් ඔයාට ගෙදර තියෙන ගෑරුප්පුවක් පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ලී හැන්දක් වගේ එකක් තියෙනවා නම් ඒකත් පාවිච්චි කරන්න පුළුවන්. ඔන්න දැන් බිත්තරත් එක්ක සීනි කැට ටික හොඳින් දිය වෙලා තියෙන්නේ. මම මේ වෙලාවේ ලුණු තේ හැඳි 8න් එකක් එකතු කරගන්නවා. දැන් ලුණු ටිකත් හොඳින් කලවම් කරගන්න. ඔන්න අපේ උණු කරගත්ත කිරි ටිකත් හොඳින් නිවිලා තියෙන අත දාලා අල්ලන්න පුළුවන් තරමට. මම දැන් කිරි ටිකත් එකතු කරගත්තා. එකතු කරලා හොඳින් මික්ස් කරගන්නවා මේ විදිහට විනාඩි 2ක් විතර හොඳින් කසා ගන්න. ඔන්න දැන් අපි මිශ්‍රණය හදාගෙන අවසానයි. අපිට දැන් මේ තියෙන්නේ පුඩින් එක ස්ටීම් කරගන්න. කලින් මාජරින් ගාගත්ත මේ භාජනය අරගන්න. ඒකට මේ වගේ පෙනේරයක් තියලා මිශ්‍රණය හොඳින් පෙරා ගන්න. පෙරා ගන්න තරම් ඝන ද්‍රව්‍ය මේකේ ඇත්තටම නැහැ. ඉතින් ඔයාට අනවශ්‍යයි කියලා හිතුනොත් පෙරා ගන්න එපා. මේ වගේ පුඩින් භාජනයට දාගන්න. අපි පුඩින් එක ස්ටීම් කරන නිසා මම මේ වගේ ෆොයිල් පේපර් එකකින් හොඳින් වසා ගන්නවා. ඉතින් ඔයාට මෙහෙම නැත්නම් කෙසෙල් කොලයක් හරි එහෙම නැත්නම් පිරිසුදු රෙදි කෑල්ලකින් හරි ආවරණය කරගන්න. ඉතින් මේ දවස්වල ගෑස් සිඟයක් තියෙන නිසා ඇත්තටම රයිස් කුකර් එකේ තමයි ස්ටීම් කරගන්නේ. ඉතින් ඔයාට ගෙදර ඉඳිආප්ප තම්බන භාජනය හරි ගන්න පුළුවන්. එහෙම නැත්නම් දරලිපේ ඔයාට භාජනයකට රෙදි කෑල්ලක් බැඳලා වුණත් තියලා මේක හදාගන්න පුළුවන්. කලින් රයිස් කුකර් එකට වතුර ටිකක් දාලා වතුර ටික නටන්න අරින්න. ඊට පස්සේ තමයි තියන්න වෙන්නේ. ඔන්න දැන් මේ විනාඩි 30කට පස්සේ මම ස්ටීම් කරගත්තා. අපි දැන් මේක ඇරලා බලමු කොහොමද කියලා. අපේ පුඩින් එක හොඳින් ස්ටීම් වෙලා තියෙන්නේ. ඉතින් මම මේ වගේ ඉරටු කෑල්ලක් අරන් පොඩ්ඩක් ඇනලා බලනවා. ඉතින් ඉරටු කෑල්ලේ පොඩ්ඩක්වත් තෙත ගතියක් නැහැ. අපි දැන් මේක එකපාරටම උණු පිටින්ම අනිත් පැත්ත හරවගන්නේ නැහැ. විනාඩි 15ක් 20ක් විතර මේ විදිහට නිවෙන්න අරින්න. ඊළඟට ඔයා කැමති නම් සීතකරණයේ පැය භාගයක් විතර තියාගන්න. ඔන්න මේ සීතකරණයෙන් එළියට අරගෙන දැන් මම මේ වගේ පිඟානක් තියලා අනිත් පැත්ත හරව ගන්නවා.
පුඩින් එක අනිත් පැත්ත හරවන්න කලින් පිහිතලයක් අරන් වටේ බුරුල් කරගන්න. ඔන්න දැන් මම මේ අනිත් පැත්ත හරවලා තියෙන්නේ. අපේ පුඩින් එක හොඳට සෙට් වෙලා තියෙන්නේ. ඉතින් ගෙදර පොඩි චොක්ලට් කෑල්ලක් තිබුණා. මම ඒක කුඩු කරලා මේ උඩින් අලංකාර කරගත්තා. ඔයාලට මේකට පුළුවන් කජු, මිදි, රට ඉඳි වගේ දේවල් තියනම් පුංචි පුංචි කෑලි වලට කපලා මේ විදිහට උඩින් තියාගන්න. ඉතින් මේක අත්‍යවශ්‍යමත් නෑ. මේක රවුමට හදාගත්ත පුඩිමක් නිසා මම දැන් මෙන්න මේ ආකාරයට තමයි කපාගන්නේ. 8 දිනකට වගේ මේක ප්‍රමාණවත්. ඉතින් ඔයත් මේ සිංහල අවුරුදු කෑම මේසෙට මේ වගේ පුඩිමක් හදලා රස බලන්න. මාවත් subscribe කරලා like එකක් දාලා comment එකකුත් දාගෙන යන්න. අපි එහෙනම් ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා. එහෙනම් ගිහින් එන්නම්.